අවුරුදු 29 කියන්නේ ලොකු වයසක් නෙවෙයි ડોක්ටර් මට. 29ද දැන්? කොණ්ඩේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකට කලින් ඊට වඩා තිබ්බා. දැන් අර කරාට පස්සේ 29 නැවතුණා ડોක්ටර්. නැවතුණා. රස්සාව පැත්තෙන් අපි ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන්නේ කෙනෙක් ආය රිසර්ච් අරගෙන ඇවිල්ලා thank you doctor කියලා කතා කරලා යනකොට. ඉතින් ඒක මම උපරිමයෙන් විඳිනවා මගේ ජීවිතේ. ඉතින් good morning ડોක්ටර්. good morning කොහමද? බලමු. අයිබන් අද වයිටලිටි ක්ලිනික් එකට ගොඩාක් සතුටු දවසක්. මම හිතන්නේ ගායන් අපේ අවුරුද්දක් හිට වෙන්න ආපු එකේ රිවිව් එක තමයි මේ යන්නේ. අපි නිතරම ගායන් කියනවා වගේ අපේ පේෂන්ට්ස්ලා අපි රිවිව් කරනවා. ගොඩක් වෙලාවට මාස දෙකෙන් තුනේ අපි බලනවා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගායන්ට. ඉතින් අපි දැන් හොඳ යාළු. මම අනුෂ්ටත් ස්තුතිවන්ත වෙනවා. අනුෂ් රණසිංහට ගායන්ව අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නට. ඉතින් කොහොමද දැන් අලුත් එක්ස්පීරියන්ස් කොණ්ඩෙත් එක්ක ඔයාලට දැනෙන දේවල් කොහොමද? ඔයාගේ ෆීල්ඩ් එකත් එක්ක කොහොමද ඔයාලට දැනෙන්නේ? අපි මට කියන්න. තම වැඩිය පාසය ගහන්න. ගොඩාක් ස්තුති නේ ගොඩාක් පිං. ගොඩාක් පිං. ආයෙ ඉපදිලා වගේ එකක් තියෙනවා. ඉතින් බේරන් ડોක්ටර්ට ලස්සනට ඉන්නනේ. ඉස්සරට වඩා පොඩි කොල්ලා ගතියක් තියෙනවා නේ ડોක්ටර්. මේ ඉතින් මෙහෙමයි අපි මේ හරියට යනකම් වගේ අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන්නේ නේද ගාය? ඔව් මේ මෙතනින් මෙතනටයි මේ ටික ડોක්ටර් මගේ මේ කලින් මේ ඉන්න කලින් ෆොටෝ ටිකත් ඔව් අපි කලින් ෆොටෝස් ටික දාන්න බලන්න. දාලා කම්පෙයාර් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මට ගායන්ව මතකයි මං ඇත්තටම ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් ආස මිනිස්සෙක් ගායන් කෙලින් කතා කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මං හරි ආසයි. අනිත් එක ඒ දවස්වල මං වාගේ කොණ්ඩේටත් ආසයි. ඒ දවස්වල මං කොණ්ඩේ හිටවන ෆීල්ඩ් එකේ හිටියේ නැහැ. නමුත් මට මතක විදිහට ඔයා ෆීල්ඩ් එකට එනකොට තිබුණ කොණ්ඩේ ඒ විදිහටම දැන් ආයෙත් තියෙනවා. ඔව් ડોක්ටර් දැන් මේකේ මේ ඇත්තටම හැමෝටම කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ පොඩ්ඩක් මේ කියන්නේ අවස්ථාව තියෙනවනේ චේන්ජ් වෙන්න නේද? ඒ කියන්නේ මොනවා හරි Tamanට දැන් මොනවා හරි කුඩා දේවල් ධර්මුවට හිතට වැදුනට පස්සේ ඒ කියන්නේ දැන් මං අත්දැකලා දැකපු දේවල් තියෙනවා. මං නිකන් උදාහරණයක් විදිහට කියන්නේ මං දැන් මොකක් හරි ෆිල්ම් එකක් මට හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ කැරක්ටර් එක. නොහිතන විදිහට පැරෂූට් එකකින් මෙන්න නළුවේ කෝකට ගහවු දාවට අම්මට සිවියි බං මාව මේකට ගත්තේ නැත්te හිටහංකො මං ඇඟ හදාගෙන ලස්සන වෙන්න කියලා පොඩ්ඩක් හිතරිනොත් එහෙම අන්න අර ගිහිල්ලා ජිම් එකට ගිහිල්ලා අවුරුද්දක් දෙකක් මහන්සි වෙලා තමන් අර අතෙන්ට ફોකස් කරලා හැදෙනවා. ඉතින් ඒ වගේම තමයි මිනිසුන්ට දුක හිතෙන තැන් වලදී මිනිස්සු තමන් ගැන අහපුව හැරලා බලනවා. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලනවා අයියාට එහෙම වුනේ. මං අතාරින්නේ නැහැ මේක. මං කොහොම හරි මගේ ටාගට් එකට යනවා කියලා එහෙම එනවා. දැන් මේකේ මට තියෙන්නේ ડોක්ටර් මේ සතුටු හිතිලා තමයි මම මේක වෙනස් වෙලා තියෙන්නේ. දැන් මගේ කොණ්ඩේ ලස්සනට ડોක්ටර් කන්නාඩියෙන් දකින්නකොට ලස්සනට කොණ්ඩේ එනවා දකින්නකොට මම ડોක්ටර් කිව්වාගේ මිනිස්සු ඩීල් එක පාවිච්චි කරනවා. හැමදාම මේක කරගෙන යනවා. ඒ රූටින් එක මම ගොඩක් වෙලාවට කරනවා. එතකොට එන්න තරුණ වෙනවා දකින්නකොට විශේෂයෙන් ගෑන් ළමයි මට හොඳයි කියනකොට මම ඉතින් තව ටිකක් ලස්සන වෙන්න උත්සාහ කරනවා. මොකද මම අවුරුදු 29 කියන්නේ ලොකු වයසක් නෙවෙයි ડોක්ටර් මට. 29ද දැන්? 29ක් වෙලා තියෙන්නේ. ඔව් 29ක් වුණා. කියන්නේ මේ කොණ්ඩේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකට කලින් ඊට වඩා තිබ්බා. දැන් අර කරාට පස්සේ 29 නැවතුණා ડોක්ටර්. නැවතුණා. ඉතින් යූෂුවලි ડોක්ටර් කෙනෙක් විදිහට මම හිතන්නේ good practice කරන ડોක්ටර්ස්ලා ඔක්කොටම නර්සස්ලා හැමෝටම තියෙන ලොකුම සතුට තමයි අපි කරන්නේ ජොබ් එකක් නිසා අපි ඒකෙදි සර්විස් ප්‍රොවයිඩර් ජොබ් එකක් විදිහට අපි කරන නිසා ඒකට මුදලක් අය කරනවා තමයි. නමුත් ඒ සල්ලි අද ගන්න එක සමහරවිට තව ටික දවසකින් කොහෙ තියෙනවද කියලා අපි දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සර්ජන් කෙනෙකුට ගොඩක් වෙලාවට නෙවෙයි අනිවාර්යයෙන්ම ඒ කොණ්ඩේ හිටවුවා එහෙම නැත්නම් වෙන සර්ජරි එකක් කරාට පස්සේ ඒ මිනිස්සයා ආය ඇවිල්ලා කතා කරලා ඒ දකින්න රිසල්ට් එක තමයි අපි අර ජීවිතේ තෘප්තිය දෙන්නේ. ඔව් ඒකයි ડોක්ටර් තව අනිත් කාරණාව තමයි දැන් ડોක්ටර්යි මමයි හම්බුච්ච මුල් කාලේ තිබ්බ මේ බැඳීමට වඩා මගේ මේකේ වැඩේ සාර්ථක වෙලා ඒක වුණාට පස්සේ මට ડોක්ටර්ත් එක්ක මේ මගේ හොඳම යාළුවෙක් වගේ තමයි දැන් ගායක යාළුවෙත් මගේ යාළුව වෙලා ඉන්නවා. ඉතින් අපි නිතර කතා බහ කරනවා. ඒ වගේම අනිත් එක තමයි ડોක්ටර් මට මේ වෙලාවේ කියන්න දෙයක් තියෙනවා. දැන් මම හිතන්නේ ડોක්ටර් මෙතන ලංකාවේ තමයි මේ ගානට අපිට මේක කරගන්න පුළුවන් නේද? පිටරටවල මේක ලොකු ගණක්. මකට පිටරටවල ඉන්න පදිංචිලා ඉන්න යාළුවෝ මට කතා කරාට පස්සේ ඒ රටවල මේක ඇහුවට පස්සේ ඒක තැන්ට එෆෝඩ් කරන්න බෑ ඒගොල්ලෝ. බෑ. ඔව්. අපිට ඇත්තට ගොඩාක් වෙලාවට පිටරට අය එනවා. ඒ කියන්නේ ලංකාවේ වැඩ කරන පිටරට අය එනවා. ෆොරිනර්ස්ලාත් එනවා. මම ඒ වුණාට ප්‍රිෆර් කරන්නේ ලංකාවේ අයත් එක්ක වැඩ කරන්න හරි ලේසි. අනිත් එක ගොඩාක් අය සමහරවිට ෆොරින් කන්ට්‍රි වලට ගිහිල්ලා මේක කරගන්නවා මෙහෙමයි. ඔයාලට ගාල්ලේ යන්න පුළුවන්, බෙන්ස් එකෙත් යන්න පුළුවන්, මරුටියෙත් යන්න පුළුවන්. ඔයා මරුටියේද යන්නේ, බෙන්ස් එකේද යන්නේ කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. ඒ වගේ අපි මේ ක්ලිනික් එක ඇත්තටම බෙන්ස් එකක් වගේ.
ඔව්. ඉතින් ඔය එතකොට පේන ඕනෙම තැනකට ආවට පස්සේ ඔව්, හැමතැනම ඒක සහ වැඩ රිසල්ට්ස් ඔක්කොම හොඳයි. අපි කවදාවත් අපි සර්ජරි කරපු පේෂන්ට් කෙනෙක් නොසතුටින් ආයෙ ඇවිල්ලා මට කතා කරලා නැහැ. ඔය දැන් මගේ මේක කරාට පස්සේ මගේ ගොඩක් කට්ටිය අහපු එකක් තමයි කොහොමද සර්ජරි එක වුණේ කොහොමද ලැබ් එක කොහොමද තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා කොහොමද තියෙන්නේ තියටර් එක කොහොමද වෙන්නේ ඒ විස්තරات ඇහුවා. ඉතින් මම ඒගොල්ලෝට ඉතින් මම දන්නවනේ මගේ ෆීලිං එක මම හැමෝටම ඕපන්ලි කියනවා. ඉතින් අනේ තැන්ක් යූ පින් සිද්ධ වෙනවා. ඉතින් මං හිතනවා ජීවිතේ මගේ රස්සාව පැත්තෙන් අපි ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන්නේ කෙනෙක් ආය රිසර්ච් අරගෙන ඇවිල්ලා thank you doctor කියලා කතා කරලා යනකොට. ඉතින් ඒක මං උපරිමයෙන් විඳිනවා මගේ ජීවිතේ. ඉතින් ওই වගේම මේ ළඟදී අනුජුත් ඇවිල්ලා මට කතා කරලා ගියා. ඉතින් මං සුබපතනවා ගෑයන්ට ඉදිරි කාලේ 29 19 වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩියෙන් අනුජ් මේ ලංකාවට ආපු වෙලාවේ මට අනුජ් මේ කොණ්ඩේ මං හොඳටම බැලුවා ළඟට හොඳටම වැඩේ සක්සස් වෙලා තියෙනවා අනුජ්ගේ. හොඳට තේරෙනවා. අනුජුත් හොඳට මේන්ටේන් කරනවා. ඉතින් අර දෙයක් නැති වෙලා ආයෙ ලැබුණාට පස්සේ ඒකේ තියෙන අගය දෙගුණ වෙලා තියෙනවා. දෙගුණ නෙවෙයි දෙගුණ තුන් ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ ඉන්ඩස්ට්‍රි එකේ වගේම ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඉස්සෙල්ලා වීඩියෝ ගේට් මං කිව්වේ හැමෝටම මම මේ කරන්න කියලා කියනවා. මොකද අපි හැමෝම ආසයෙන් ලස්සන ජීවිතයක් ගත කරන්න කන්ෆිඩන්ස් එකක් ඇති වෙනවනේ ඒක නිසා. හරි එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි ගයන්ට. ඇවිල්ලා අපිත් එක්ක කතා කරාට අපි නිතරම හම්බ වෙනවා. මේ වගේ වීඩියෝස් වලින් හම්බ වෙන දේ අපි නිතරම හම්බ වෙනවා. ගයන්ගේ යාළුවෝ මගේ යාළුවෝ වෙලා ඉන්නේ. මං හිතන්නේ සර්ජරි එකත් එක්ක අපි ගොඩක් යාළුනා. ඉතින් ඒ වටිනාකම ගන්න බෑ. මොකද සල්ලි හම්බ කරන්න පුළුවන්. නමුත් හොඳ මිනිස්සු හම්බ කරන්න බෑ. මම දන්නවා ගයන් කෙලින් කතා කරන හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් ඒ නිසා මම වයිටලිටි ක්ලිනික් එක වෙනුවෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ડોක්ටර්ට ආරාධනා කරනවා මේ වෙලාවේ මේ මම අද එන්නත් හේතුව මේ ડોක්ටර්ගේ පෙනුමයි ඔක්කොමත් එක්ක ඊගාව චිත්‍රපටියේ මේන් රෝල් එකක් කරමුද? කරමු. අනිවාර්යෙන් කරමු. ලස්සන විදියට දාලා කරමු. Right, thank you very much. Thank you.